චීනය කියලා කියන්නේ හරි අමුතු දේවල් ලෝකයට ඉදිරිපත් කිරීමට උත්සාහ දරන රටක්. අද මම මේ වීඩියෝවෙන් ගේන්නේ චීනයේ නිර්මාණය කරපු අරුම පුදුම පාලමක් ගැන. වෙනද වගේම ආයුබෝවන් කියලා ලෝකයා YouTube නාලිකාවට ඔයාලා හැමෝම පිළිගන්න ගමන්ම මේ වීඩියෝ මොකක්ද කියලා දැනගන්න ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා රැඳී සිටින්න මේ වීඩියෝවේ අවසානය තෙක්. මේ පාලම නමින් හුවාජියන් ග්‍රෑන්ඩ් කැනියන්. මේ පාලම සුවිශේෂී වෙන්නේ වර්තමාන ලෝකයේ ඉදිකරපු උසම පාලම වන නිසයි. එය චීනයේ ගුයිෂෝහි ඉදිවන අතර පාලම ගංගා මට්ටමේ සිට අඩි 2051ක් ඒ කියන්නේ මීටර 625ක් ඉහළින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් බැලුවාම මේ හුවාජියන් පාලම ප්‍රංශයේ ඉදිකරලා තියෙන අයිෆල් කුළුණටත් වඩා මීටර 200කින් උසයි. මෙම හුවාජියන් ග්‍රෑන්ඩ් කැනියන් පාලම වානේ ට්‍රස් එල්ලෙන පාලමක් වන අතර එහි මුළු දිග අඩි 9482ක් මීටර 2890ක් සමස්තයක් වශයෙන් මෙම ට්‍රස්වල බර ටොන් 22000ක් පමණ වන අතර එය අයිෆල් කුළුණු 3ක බරට සමාන වෙනවා. ඒ වගේම මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු 2022 වර්ෂයේ ජනවාරි 18 වන දින නිල වශයෙන් ආරම්භ කරලත් තියෙනවා. එර්ත් ක්‍රැක් ලෙසද හඳුන්වන මෙම පාලම වර්තමානයේදී සුවිශේෂී වෙන්නේ ඇයි කියලා ඔයාලා බලනවා ඇති. ඇත්තටම මේ පාලම වසර 3.5ක් වැනි කෙටි කාලයකදී නිර්මාණය වෙලා 2025 ඒ කියන්නේ මේ අවුරුද්දේ ජුනි මාසයේදී විවෘත වෙන්න නියමිතයි. ඒ නිසා තමයි මේ පාලම මේ දිනවල වැඩි වශයෙන් ජනප්‍රිය වෙලා තියෙන්නේ. මේ පාලම ලෝකයේ උසම පාලම විතරක් නෙවෙයි. මේ පාලම ඉදිකරලා තියෙන්නේ ප්‍රායෝගික භාවිතයන්ද සඳහායි. එහිදී මේ ප්‍රදේශයේ කඳුහරා වාහන තරණය කිරීමේදී පැයක පමණ යන කාලය මිනිත්තුවකට පමණ අඩු කිරීමේ හැකියාව මේ පාලම ඉදිකිරීමෙන් ලැබෙනවා. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝවෙන් කිව්වේ ලෝකයේ ඉදිවන ලෝ උසම පාලම ගැන. මේ පාලම ගැන තවත් තොරතුරු ඔබට ඉදිරියේදී දැනගන්නටත් ලැබේවි. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා අනිත් අයටත් බලන්න share කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.